Hi, ඉතින් ඔයාලට කොහොමද? මුලින්ම welcome to my video කියලා. ඉතින් ඔන්න අදත් නෞෂදී vlogs online අපේ YouTube channel එකට ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මුලින්ම කියන්න ඕනේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය සතුට සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අවුරුදු vlog එක නම් පොඩ්ඩක් පරක් වේවි. ඊට කලින් පොඩි ස්පෙෂලි vlog එකක් නෙමෙයි මේක ඇත්තටම පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරන්න හිතුවා. මේක ගොඩක් දවස් ඉඳන් මම කරන්න උත්සාහ කරපු වීඩියෝ එකක්. හැබැයි මට කරන්න ටයිම් එකක් සහ අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් දැන් ඒකට මං හිතනවා දැන් තමයි හොඳම අවස්ථාව කියලා. දැන් ඔයාලා thumbnail එකේ දකින්න ඇති අද වීඩියෝ එක මොකක් සම්බන්ධ වීඩියෝ එකක්ද කියලා. ඉතින් අපි හැමෝටම ඉන්නවනේ favorite actor කෙනෙක්. ඒක ශ්‍රී ලංකාවේ වේවා ඉන්දියාවේ වේවා ඕනම රටකට. සාමාන්‍යයෙන් අපේ choices අනුව එක එක්කෙනා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරන්න හැදුවේ මම කැමති මගේ especially favorite actor කෙනෙක්ගේ journey එකක් වෙනුවෙන් මම හදපු gift එකක් තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ. ඉතින් actor කවුද කියලා කියනවා නම් දැන් මේක මම හදන්න දවස් කිහිපයකින් කියන්නේ දවස් නෙමෙයි අතන කිව්ව වසර කිහිපයකින් ඉඳන් ෆුල් try එකක් දුන්නා ඇත්තටම කිව්වොත්. හැබැයි මට ඒකට හදන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මොකද කිව්වොත් ටිකක් අර famous වෙන character එකක් හම්බෙනකන් ඒ පුද්ගලයාට බලන් ඉන්න උනා. ඉතින් ඔයාලා හැමෝම ආදරයෙන් බලපු ධර්ම යුද්ධයේ ෆිල්ම් එක තියෙනවනේ. ධර්ම යුද්ධයේ 2 ෆිල්ම් එකේ හිටපු ශ්‍රේෂ්ඨම චරිතයක්. එහෙම නැත්නම් කැරක්ටර් එකට උපරිම සාධාරණයක් කරපු චරිතයක් තමයි මම මේ චරිතය මෙහෙම හැඳින්වුවොත් තමයි ඔයාලා දන්නේ. බිමල් සර්ලා දිල්හානි මිස්ලා ඉන්නවනේ. ඔය අතරේ ඉන්නවනේ අලුතින් ආව පොලිස් ඔෆිසර් කෙනෙක් ඉන්නවනේ. අන්න ඒ කැරක්ටර් එකට රඟපාන අෂාන් ඩයස් තමයි මගේ ෆේවරිට් ඇක්ටර් විදිහට දැන් ගොඩ කාලේ ඉඳන් මගේ ෆේවරිට් ඇක්ටර් විදිහට මම තෝරගෙන ඉන්නේ ශාස්ත්‍රයේ කියන්නේ රංගන ශාස්ත්‍රයේ මම හිතනවා ලොකු පෙරලිකාර චරිතයක් විදිහට අෂාන් සර්ව හඳුන්වන්න පුළුවන්. ඉතින් මම පුංචි gift එකක් අතරම කිව්වොත් handmade memory book එකක් විදිහට මම සර්ගේ ජර්නි එකේ පුංචි සුවිශේෂී අවස්ථා කිහිපයක් අරගෙන memory book එකක් විදිහට හැදුවා. ඉතින් book එක මොන වගේද කියලා කියන්න කලින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි කතා බහක් නැතිව අපි යමු අෂාන් සර්ට දෙන්න හදපු memory book එක මොන වගේද කියලා. Okay, let's go. ඉතින් ඔය විදිහට තමයි අෂාන් සර්ට දෙන්න හදපු මෙමරි බුක් එක හැදුනේ. ඉතින් පුංචි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ඉතින් ලස්සනට හැදුවේ කියලා හිතනවා. ඉතින් ඔයාලත් කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. ඉතින් නෞෂදී vlogs online අපේ YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉස්සරහට තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින්
හම්බෙමු. ඒ වගේම ඔයාලත් කැමති ඇක්ටර්ස්ගේ නම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. එහෙනම් see you bye.